තෙල් පොලිමක ඉන්නේ මෝඩයද? නෑ, තෙල් පොලිමේ ඉන්නේ මෝඩයෝ නෙවෙයි. තෙල් පොලිමේ ඉන්නේ තෙල් වල අවශ්‍යතාවය තියෙන මිනිස්සු. ඒක අදගත්තොත් අපිට මූලික අවශ්‍යතාවයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මොකද ඒ තරම්ම රටකට සමාජයකට පුජ්‍යලයට තෙල් නැතුව ජීවත් වෙන්න බැරි මට්ටමක් අද තියෙනවා. ස්මාර්ට් වෙලා තියෙන ලෝකයක මිනිස්සු පෝලිං වෙලා ඉන්නේ නැහැ. හැමදේම ඔන්ලයින් ෆෝන් එකකින් කරන්න පුරුදු වෙන සමාජයක මේ තෙල් පෝලිමක කවුරුවත් ආසාවට ඉන්නේ නැහැ. අවුව වැස්ස කට්ට කාගෙන පෑ ගණන් දුක් විඳගෙන පෝලිමක ඉන්නේ තෙල් වල තියෙන අවශ්‍යතාවය නිසා. එහෙනම් ඇයි අපි මේ මිනිස්සුන්ට මෝඩයෝ කියන්නේ? මේ මිනිස්සුන්ට අපි මෝඩයෝ කියන්නේ අපි මිනිස්සුන්ට වඩා දේශපාලනයට ආදරය කරන නිසා. අපි දේශපාලනයට නෙවෙයි ආදරය කරන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. අපි හැමෝම තමන් ආස කරන රජයක් තියෙනවා නම් ඒකේ පාක්ෂිකයන්ට තෙල් පොලිමක් කියන්නේ විසගෝර සර්පයෙක් දැක්ක වගේ අරහන්. හැබැයි ඒ වගේම විරුද්ධ පාර්ශවයට විරුද්ධ පක්ෂයට ආදරය කරන මිනිස්සුන්ට තෙල් පොලිම කියන්නේ අවියක් ආයුධයක්. මේ තෙල් පොලිමේ ඉන්න මිනිස්සුන්ට මෝඩයෝ කියන්න කලින් තවත් කාරණයක් බලන්න ඕන. මෙතන 50% ගත්තොත් ඒ හැමෝගෙම අවශ්‍යතාවය වෙන්නේ රැකියාව. ඒ හැමදාම රැකියාවට වාහනයකින් යන්න ඕන, මේ වෙනුවෙන් තෙල් ගහන්න ඕන. ඒ වගේම අනිත් 50% ගත්තොත් ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවයන් එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට හෙට අනිද්දාට මල ගියක්, දාන ගියක්, මගුල් ගියක් මේ මොන හරි දෙයක් වෙන්න පුළුවන්. රටේ දවසකට මේ වගේ කොච්චර උත්සව අවස්ථාවන් වෙනවද? මේවට මිනිස්සු සහභාගී වෙනවා, ප්ලෑන් කරලා සහභාගී වෙනවා, හදිස්සියේ සහභාගී වෙනවා. මෙන්න මේ දේවල් වෙනුවෙන් කොච්චර මිනිස්සු කොටස පොලිමේ ඉන්නවද? ඒ වගේම සමහර විට මිනිස්සෙක්ගේ ජීවිතේ වටිනාම අවස්ථාව අද හෙට අනිද්දා තියෙන්න පුළුවන්. රැකියාවක ඉන්ටර්විව් එකක්, රට යන එකක්, එහෙම නැත්නම් එක්සෑම් එකක්. මේ වගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් හෙට තියෙන්න පුළුවන්. සමහරුන්ගේ ජීවිතේ එකම එක වතාවක් වෙන අවස්ථාවක් හෙට අනිද්දට එන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු මේ වෙනුවෙන් ලෑස්ති වෙන්න ඕන. මේ මිනිස්සු තෙල් ගහ ගන්න එන්න ඕන. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා මේ පෙට්‍රල් ෂෙඩ් ආශ්‍රිත වෙන්න ඉන්නේ. එයාලා ගොඩක් දුරින් ඉන්නේ. එයාලා තෙල් ගහ ගන්න පුරුදු වෙලා තියෙන්නේ ටවුමට එනවට වඩා ළඟ තියෙන කඩෙන්. මේ ෂෙඩ් වල තෙල් නැති හින්දා මේ කඩෙත් තෙල් නැති වෙනවා. ඒ මිනිස්සු ලොකු දුරක් ගෙවාගෙන නගරයට එනවා. මෙන්න මේ කොටසකුත් මේවට එකතු වෙනවා. තවත් කොටසක් ඉන්නවා යන්ත්‍ර පාවිච්චි කරන අය. තනකොළ කපන මැෂින්, එතකොට ජෙනරේටර්, මෙන්න මේ වගේ මැෂින් පාවිච්චි කරන අය. ඒගොල්ලන්ටත් දවස ගානේ තෙල් ඕන වෙනවා. ඉතින් මේ මිනිස්සු තෙල් ගන්න එන්න ඕන. හැබැයි බූලි වලට කෑන් වලට දෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු මොකද කරන්න ඕනේ? වාහනයකට ගෙනලා වාහනයට ගහලා අදින්න ඕන. ඉතින් මේ තෙල් අදින එකක් දැක්ක ගමන් මේ මිනිස්සු මෝඩයෝ කියලා කියන්න එපා. මේ මිනිස්සුන්ගේ තියෙන විවිධාකාර අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. තෙල් භාගයක් විතර ටැංකියේ තියාගෙන පොලිමේ පැය ගානක් ඉඳලා ආයෙ තෙල් ටිකක් ගන්න හෙටත් එන්නේ මේ මිනිස්සුන්ට බෑ පොලිමේ. ඉතින් මේ මිනිස්සුයා ෆුල් ටැංක් කරගන්නවා. ඒකේ වැරද්දක් නෙවෙයි. ඒක තමයි අවශ්‍යතාවය කියන්නේ. රටේ මිනිස්සු කොටසක් ඉන්නවා 3 වේලක් කනකොට එක වේලක් තෙල් ගහන්න ඕන. හයර දුවන මිනිස්සු, ප්‍රවාහනය කරන මිනිස්සු මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා සතියේ දවස් 5ක් වැඩ කරනවා. එයින් දවස් 2ක් 3ක් තෙල් ගහන්න ඕන. ඊළඟට ඒ වගේම ඉන්නවා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන මිනිස්සු. මෙන්න මේකයි තෙල් වල අවශ්‍යතාවය කියන්නේ. තවත් මේ මිනිස්සු මෝඩයෝ විදිහට හඳුන්වන කාරණයක් තමයි මේ මිනිස්සු ෆුල් ටැංක් ගහ ගන්නවායි කියන එක. ඇයි මිනිස්සු ෆුල් ටැංක් ගහගන්නේ? තමන්ගේ මොන හරි වැඩ කැප කරගෙන ඇවිල්ලා, තමන්ගේ වෙලාව කැප කරගෙන ඇවිල්ලා, පැය ගාන පෝලිං වල ඉඳලා, අවුව වැස්ස කට්ට කාලා, මේ වාහන තල්ලු කරන් ගිහිල්ලා, මෙච්චර කට්ටක් කාලා පොම්පේ ගාවට යන මිනිහට හිතනවද තව දවසක් මේ පෝලිමේ ඉන්න, හෙටත් මේ පෝලිමට එන්න, අනිද්දාත් මේ පෝලිමට එන්න. ඉතින් මේ මිනිස්සු තියෙන මොනම හරි අවශ්‍යතාවයක් කැප කරලා මේ ෆුල් ටැංක් ගහ ගන්නවා. ඒක මම ගියත් එහෙමයි, ඔයා ගියත් එහෙමයි. මේ කතා කරන ඕනම කෙනෙක් එතෙන්ට ගියොත් ෆුල් ටැංක් ගහනවා. එන්නේ යත් ගහන් ඇවිල්ලා තමයි අනිත් මිනිස්සුන්ට මෝඩය කියන්නේ. භාණ්ඩ හිඟයක් ඇති වුණාම පෝලිං ක්‍රමයක් ඇති වෙන එක මේ ලංකාවට විතරක් ආවේනික දෙයක්ද? ඕනම රටක එහෙමයි. ඕනම දියුණු ආර්ථිකයක් තියෙන රටක උනත් යම් භාණ්ඩයක හිඟයක් ඇති වුණොත් එතන පෝලිං ක්‍රමයක් ඇති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩයක හිඟයක් එන්න ඕනේ නැහැ. හිඟයක පණිවිඩයක් ආවත් ඒ මිනිස්සු පෝලිමකට යනවා. මේ පෝලිමක ඉන්න මිනිස්සුන්ට මෝඩයෙක් කියන්න පුළුවන්. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න බැරි කුජලෙට විතරයි. එහෙම බැලුවම මෝඩය වෙන්නේ මෙන්න මේ කාරණය තේරුම් ගන්න බැරි කෙනා. මේ මිනිසුන්ට මෝඩය කියන තරම් Taman නුවණක්කාරයි නම් එහෙම නුවණක් Tamanට තියෙනවා නම් Tamanට කියන්න බෑ මේ ඉන්නේ මෝඩයෝ කියලා. එහෙම කියන්නේ එකම හේතුව තමයි අපි රටේ මිනිසුන්ට වඩා දේශපාලනයට ආදරය කරන එක. ආණ්ඩුවට බයින එකත් ඒ වගේ. මේ වගේ හදිසි අවස්ථාවක් තිබ්බොත් මොනම ආණ්ඩුවකටවත් එකපාර පාලනය කරගන්න බෑ. මොකද සතියක තෙල් දවසෙන් දෙකකින් ගහනකොට ඒ විදිහට තෙල් බෙදා හරින්න කිසිම ආණ්ඩුවක් තිබ්බත් බෑ. හැබැයි ජනතාවගේ චෝදනාව පටන් ගන්න පුළුවන්. සතියක් දෙකක් ගිහිල්ලා මෙන්න එතකොටත් මේක පාලනය කරගන්න බැරි නා. මේක තමයි තෙල් වල තියෙන අවශ්‍යතාවය කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕන. අපි හැමෝටම ඕන මේ රට හදන්න. එනකොට අපි කවුරුවත් දන්නේ මේ රට හදන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියලා. මේ රට හදන්න මාවතේ මුලින්ම තියෙන්නේ මිනිසුන්ට ආදරය කරන එක. ඔයාට මේ රට හදන්න ඕනද? එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ රටේ මිනිසුන්ට ආදරය කරන එක. එතනින් තමයි රට හැදීම පටන් ගන්න පුළුවන්. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ දේශපාලනයට ආදරය කරන්න.
දේශපාලනය කියන්නේ අපි නිහඬව තෝරා බේරාගෙන ඡන්දයක් දැමිය යුතු දෙයක් විතරයි. මං හිතනවා මං අද කතා කරපු මේ තෙල් පොලිමේ ඉන්න මිනිස්සු මෝඩයෝද කියන කාරණේ ඔයාලට යම් තාක් තේරෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේ දෙයක් අරන් මං ඉස්සරහටත් ඔයාලත් එක්ක එකතු වෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. හැමෝටම ආයුබෝවන්.